හිමාලයේ තිබ්බතය ටිබෙට් දේශේ සිකිමි කියන ගමෙන් හාමුදුරුවරු කට්ටියක් ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ආයේ එක හාමුදුරු කෙනෙක් ලංකාවේ උපසම්පදා වෙනවා. එයාට නම තමයි යාගේ නම තමයි සික්කිමි මහින්ද. සික්කිමි මහින්ද තමයි එස් මහින්ද හිමි බවට පත් වෙන්නේ. එස් මහින්ද හිමි තමයි බොහොම ආවේගශීලීව සුද්දන්ට යටත් වෙලා සුද්දන්ගෙන් බැට ගන්න අපේ මිනිස්සු ගැන දැඩිව කවිලියන්න පටන් ගත්තේ. නිදහසේ මන්ත්‍රණය, නිදහසේ දැහැන, කිස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ. හිස්මුල තියෙද්දිත් මේ බව නොතකන්නේ. ඇස්ගෙඩි දෙකට හෙන ගහලද සියලුන්නේ. සහන ලැබෙන තුරු ලංකා දීපයට ගහන ගැහිලි අභිමුව සිහ වෙසින් සිට. නහන රුපුන් නහමින් යමි ඉදිරියට මහනකමත් බණදහමත් එයයි මට. ඒ කවි හාමුදුරු කෙනෙකුගේ සීලයට ගැලපෙනවද නැද්ද කියන එක වෙනම තර්ක කරගන්න ඕන එකක්. ඒක මෙතෙන්ද ගලපගන්න බෑ. නමුත් හාමුදුරුවෝ කොණිති ගහලා ඇනලා පෙන්නවා බේන් තොපිට වෙලා තියෙන දේ කියලා. ඒක නිසා ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ එක්තරා සුවිශේෂ චරිතයක් බවට පත් වුණා. කොළඹ ආනන්ද මහාවිද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට මුල් කාලේ කටයුතු කළා. ඒක නිසා මෙන්න මේ ගීතේ ඒ මහින්ද හාමුදුරුව ගැන මතක් කරලා කුඩා දරුවෙකුට යුතුයකම් සහ වගකීම් උගන්වනවා. ලක් වැසියන් කෙරෙහි නැමි අරහත් මහ මිහිඳු හිමි පෙව්වේ උතුම් සදහම්මි. නරක දෙයක් කිව්වේ නෑ. පුත නුඹටත් පොමි එමි. ආන්ගේ සද්ධර්මය මේ නිදා ඉන්න දරුවට කියලා දෙනවා. ජාතිය රන් විමනක් වේ. ඒකෙන් අදහස් කරන්නේ වෙන ජාතීන් පාගන්න කියලා. ජාතිය රන් විමනක්. උඹේ විමානය තමයි උඹේ ජාතිය. ආගම මිනි පහනක් වේ. ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. මෙබඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ. අදටත් කොච්චර වැදගත්ද මේ නේද? රට දියුණු වෙනවා කියලා ඉස්සරහට ගියාට දියුණුලා තියෙන දුසිරිත් වලින් මේ ගැන වැඩ කළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ. ඒක හොඳ පණිවිඩ තියෙනවා. ඉටු කොට කළ යුතුයකම් නම දාගන්න මම මෙහෙම කරා මෙහෙම කරා කියලා ලයික්ස් දාගන්න මේ නෙවෙයි මිනිස්සු වැඩ කරන්න ඕනේ. ඉටු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතු. දැන් මේ වගේ ඇතුලේ තියෙනවා අද අපිට තේරුම් ගන්න ඕන දේවල්. දැන් මේ මෑතදී එක සිද්ධියක් බස් දෙකක් එකට හැප්පුණානේ. ඒ හරියට කියන්නේ තෝරයාය කුරුණෑගල බඩගමේ පාන්දර දරුණු ඇක්සිඩන්ට් එකක් වුණා. එකක් ඉස්සරලාම එතෙන්ට එකතු වෙච්ච මිනිස්සු මොකද කරේ? තුවාලකාරයෝ ගැන බැලුවද? නෑ, සෙල්ෆි ගැහුවා. සෙල්ෆි නැත්තම් ෆොටෝ ගැහුවා. අරගෙන තමන්ගේ FB account එකේ දාලා ලයික්ස් දාගෙන. මොකද කියන්නේ? ඊට පස්සේ එක වාහනයක් තුවාලකාරයෙකුට නතර කරාද? එතන හිටපු මුස්ලිම් මස්කඩයක් තිබුණා. මස්කඩේ මුදලාලි පොල්ලක් අරගෙන තමයි පාරට බහැලා පාන්දර යන වාහන නවත්තලා අත් කකුල් කඩාගත්ත මිනිස්සු දැම්මේ. දැන් එතකොට කෙනෙක් කියයි මස්කඩේ මුදලාලි මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා. හැබැයි ඔබේ බස් එකේ ඉන්න ඕනේ. ඔබේ අණ්ඩ කැඩිලා තියෙන්න ඕනේ. ඔබේ ඔළුව පැල්ලලා තියෙන්න ඕනේ. එතකොට මස්කඩේ මුදලාලි සක්‍ර දේවේන්ද්‍රණත් වඩා වටිනවා. ඒක තමයි ඒ අවස්ථාවලදී අතීතයේ තිබුණු මානව ක්‍රියාකාරකම් අපෙන් ඈත් වෙලා ලැජ්ජනේ තැනට වැටලා තියෙනවා. තමන්ගේ අම්මා කිඹුලෙක් ඇදන් ගියත් පුතා සෙල්ෆිය ගහලා FB දාන තැනකට තමයි වැටලා තියෙන්නේ. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමයේ වෙතේ පුදන කොළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැති. මේක අවසානයේ කියනවා උස්තෙන් දැක හැකිලෙන්නේ මිටිතෙන් දැක පුප්පන්නේ. මේක අපේ සංස්කෘතික ලක්ෂණයක් නේද? ලොක්ෙක් නම් නැවෙනවා. පොඩි එකෙක් නම් දාන සෙල්ලම් ඔක්කොම දානවා. නමුත් මේ දරුවට කියනවා නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන. මෙන්න යම් හරපද්ධතියක් අනාගතයට එකතු කරනවා. සුනිල් එදිරිසිංහයන් ගයපු මේ ගීතය අද දුමිත් ගයන් සාරද ගුමිත් ගයන් ගායනා කරන්නේ.
සදහම්නේ පුත නුඹටත් ඔබමි එමි ජාතිය රන් විමනක් වේ ආගම නිලි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් පොත් පුත නුඹ වේ කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි වගේ පුතා සමය වෙතේ පුද නොකොළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැති මේ ගැන වැටකොට ඉවහත් ලැබෙන දුකත් පිරිහැර නිවනට සරිකොට සිතතොත් නුඹයි වගේ පුතා සමත් පොදුගේ නම් නැති පෙරිනිග අවනිරකම් මේ දේ නැතගෙන දසකම් බෑම තමයි සුරු විරුකම් උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවතුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්න